දර්ශනි මම මෙතන ඉන්නවා කතා කරනවා ඇහෙන්නේ නැහැ පේන්නේ නැහැ. ඇයි? උතේ නම් ඇයි කියන්නේ තු මෙහාට නෝ. ඇයි? ඉස්සලාම ඔය මුරණ්ඩු කමයි බොරු ෂෝ එකයි අඩු කරගන්න. ඒව නැති වුණොත් මම නෙමෙයි වෙන එකෙක් කසාද බැන්දත් කිසි ප්‍රතිඵලයක් නැහැ. මොකද්ද ප්‍රතිඵලෙ? ප්‍රතිඵලයේද? ප්‍රතිඵලය ඇවිල්ලා ඔය දත් ටික තියෙන්නේ. ඔය දත් ටික එක වගේ නැති වෙනවා. ඔව්. පිරිමි හැමෝම මේ දත් දොස්තරලානේ. නෑ. පිරිමි හැමෝම දත් දොස්තරලා නෙමෙයි. මොකද පිරිමින්ව ඒ විභාගයෙන් සමත් කරන්නේ ඔයගොල්ලෝ වගේ ගෑනු. ඕගලන්ට ඕන විදිහට දැන් ගෑනුන්ට ගහන්න බෑසේනක? ඇත්ත. ඒක ඇත්ත. ගෑනු කියන්නේ පිරිමින්ගේ සෙල්ලම් බඩුවක් නෙමෙයි. මම ඒක පිළිගන්නවා. ගෑනුන්ට හිංසා කරන එකත් වැරදි. මම ඒකත් පිළිගන්නවා. හැබැයි ගෑනු තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා දර්ශනී. මොකක්ද දන්නවද? පිරිමින්ව කුලප්පු කරලා ඒ தත්ත්වයටපත් නොකරගෙන ඉන්න ඕනේ. කතා කරන්න පුළුවන් අපිට. නේ? කට තියෙනවනේ. ඕන දෙයක් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. ඒ හින්දා තියෙන ප්‍රශ්න හැම දෙයක්ම මට කියලා කතා බහ කරලා විසඳගමු. නිකන් බොරු ෂෝ දාන්න නැතුව. ඔයාට උදේ එන්න තිබුණා සේනක. හෙන්න තිබ්බා. ඔයාලගේ අයියගේ නඩුව තිබ්බේ නැත්තම්. අද අයියගේ නඩුව මං ගියේ නැත්තම් මිනේ අපත් නැතුව ආපහු ඇතුලේ. අනේ සේනක ඔය අයියව නිදහස් කරගත්තද? නෑ මං නිදහස් කරගත්තේ නෑ ඌව. මොකද මං ඌ නිදහස් කරන මං නඩුකාරේ අප දීලා එළියට ගත්තා නඩුව කල් ගියා. අනේ thank you සේනක. thank you වැඩක් නෑ. මං උදේ ආපු නැති හේතුව දැනගත්තානේ. එච්චරයි.